යාපනයේ නගරයේ ආසන්නයේ පිහිටි උදේන් පුවත්පත් කාර්යාලයට අද උදේ 5ට පමණ ප්‍රහාරයක් එල්ල විය. මුහුණු ආවරණය කරගත් තිදෙනෙකු ප්‍රහාරය එල්ල කළ බවට තොරතුරු වාර්තා වී තිබේ. ඔවුන් මුද්‍රණ කඩදාසි රෝල් කිහිපයකට සහ පරණ පුවත්පත් කිහිපයකට ගිනි තබා ඇතැයි පොලිසිය පවසයි. මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රමුකල්ල මහතා කියා සිටී. ඒ සම්බන්ධව පූර්ණ පරීක්ෂණයක් වහාම පවත්වනවා. ඒ සම්බන්ධව තාමත්ම පොලිස්පතිතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා තියෙනවා. මාධ්‍ය ඇමතිවරයා ඇටියට මම ඒ වෙනුවෙන් ප්‍රකාශයක් කරලා තිබෙනවා. ඒ වෙනුවෙන් අදාළ බලධාරීන්ට කතා කරලා මේ සම්බන්ධව වහාම මේ වැරදිකාරයන්, මේ අපරාධකරුවන්, මේ සැකකරුවන් නීතිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලුම කටයුතු කරන්නයි කියලා පොලිස් දීලා තියෙනවා. අතරතුර අතිගරු ජනාධිපතිතුමා මේ සම්බන්ධව මාගේ විශේෂ අවධානය යොමු කරලා තියෙනවා කියන එකත් සඳහන් කරනවා. පත්තර රෝල් 3ක් පමණක් විනාශ වෙලා ගිහිල්ලා කියලා. ඒ මගින් යන්ත්‍ර සූත්‍ර හෝ එම ගොඩනැගිල්ලට පහර දීමක් සිදු වෙලා නැහැ. පොලිස් පරීක්ෂණ වලින් දැන් ඔප්පු වෙලා තියෙන්නේ එම ක්‍රියාවලිය ඇතුළතින් කරපු ක්‍රියාවලියක් හැටියට.